අද ඔයාට කියන්න යන්නේ කොහොමද ඉංග්‍රීසියෙන් තියෙනවද කියලා අහන්නේ. ඔයා ගාව තියෙනවද? Do you have? Do you have some money? ඔයා ගාව සල්ලි තියෙනවද? Do you have a pen? ඔයා ගාව පෑනක් තියෙනවද? Do you have an idea? ඔයා ගාව අදහසක් තියෙනවද? මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් අහන්න ඔයා ගාව තියෙනවද කියන එක. right? හදිසියෙවත් තියෙනවද කියන ප්‍රශ්නය ඔයා අහන්නේ ඒක වචන සබ්ජෙක්ට් එකකින් නම් ඔයාට do එක පාවිච්චි කරන්න බෑ. right? මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. Does she have? එයා ගාව තියෙනවද? Does she have an idea? එයා ගාව අදහසක් තියෙනවද? Does he have a new car? එයා ගාව අලුත් කාර් එකක් තියෙනවද? නැත්නම් එයාට අලුත් කාර් එකක් තියෙනවද? මෙන්න මේ විදිහට ඔයාට do එක does එක පාවිච්චි කරලා have එක යොදලා තියෙනවද කියලා අහන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන්. right? මතක තියාගන්න තියෙනවද අහන්නේ do you have